සංවේදී මිනිස්සු කොටස් දෙකක්. එක කොටසක් තමයි තමන්ගේ දෙයට විතරක් සංවේදී. ඒගොල්ලෝ තමයි භයානක. ඒගොල්ලෝ දේවල් සූරගන්නේ හොඳට හිතලා බලලා තමන්ට අවශ්‍යම දේ විතරයි. කාටත් සංවේදී මිනිහාගේ හිත හරි ඉක්මනට රිදෙනවා. මේ මිනිසුන්ට සමහර දේවල් දරා ගන්න බැරි වුණාම ඔය වගේ කෝච්චියට පැනලා මැරෙනවා. කෝච්චියට බෙල්ල තියපුවා සංවේදීයිද සුබේ? නෑ නෑ. තමන්ට විතරක් සංවේදීයි. ඒගොල්ලෝ කෝච්චියට පනින්නේ නෑ. ඒගොල්ලෝ කරන්නේ අනිත් අය කෝච්චියට පන්නන එක. මමත් ඒක කෙනෙක්ද සුබේ? වයින්ද කවුරුත් කෝච්චියට තාම පැනලා නෑනේ. Hep